අයිබෝන් එහෙනම් අද අපි කතා කරන්න යන්නේ 2025 ලෙවල් න්‍යාස ප්‍රශ්නය සම්බන්ධව. රචනා ප්‍රශ්න සම්බන්ධව. ඒතර මේකේ මෙන්න මෙහෙම එකක් න්‍යාස තුනක් ගැන කියලා තියෙනවා. මම න්‍යාස තුන මුලින් දාගන්නම්. කැපිටල් A න්‍යාසයක් දීලා තියෙනවා 2 2. ඒකෙන් දීලා තියෙන්නේ 2 A 3 1 කියලා. B කියන න්‍යාසයක් දීලා තියෙනවා 2 1 A 1 4 1 කියලා. C කියන න්‍යාසය මම මෙතන ලියා ගන්න දෙත පොඩි බාධාවක් තියෙන නිසා C සමාන 4 ධන A 6 3 A 7 7 4 කියලා. අරලවන්න නැතුව ලියා ගන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් පේපරෙන් පොතර ගන්නකොට ලියන පොතර ගන්නකොට වෙනසක් වුණොත් සම්පූර්ණ ගානම අවුල් වෙනවා. පැහැදිලිව ලියා ගන්න වෙනවා. එතකොට අපි මුලින්ම අහනවා A ඉන්නස් පවතින පරිදි AD අගයන් සොයන්න කියලා. එතකොට මම පොඩි තියරි කොටසක් ගොඩනගලා දෙන්න මෙහෙම. A කියන න්‍යාසයක් හිටියොත් A B C D කියලා. මොකද අපිට සිලබස් එකේ දෙකේ න්‍යාසයක A ඉන්නස් ඍජුව ලියන්න විතරයි උගන්වන්න තියෙන්නේ. තව ඒවට පස්සේ උගන්වන්න කියලා අපිට උඩ ඉහළ ඉගෙන ගන්නකොට මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් මෙතන අපිට දෙකේ න්‍යාසය ඉගෙන ගන්න නැති. එතන මුලින්ම A ඉන්වර්ස් එකක් A ඉන්වර්ස් කියන න්‍යාසයක් හොයන්න කලින් ඒකේ ඩිටර්මිනන්ට් එක ගැන අපි කතා කරනවා. මෙතේ මාපාංකය නෙවෙයි. ඒකේ නිශ්චායක අගය. ඒතර ඒක ගන්න ප්‍රධාන විකර්ණය දෙන්න ගුණ කරලා අඩු කරන්න ඕන අනිත් විකර්ණය දෙන්න ගුණ කරපු අගය. AD ඍණ BC මේකට අදාළව නම්. එතකොට මම මෙහෙමම A ඉන්වර්ස් කියන එකක් පොඩ්ඩක් කියලා දෙනවා මේක. නැත්තම් මේ ලියන්න අමාරු නිසා A ඉන්වර්ස් කරන්න පුළුවන්. එකයට ඒකේ ඩිටර්මිනන්ට් එක හරි පොඩි වෙනස්කමක් කරනවා මෙන්න මේකට ප්‍රධාන විකර්ණ දෙන්න මාරු කරනවා DA එතන මාරු කරා කලින් හිටිය මෙතන එන්නේ දැන් එතන D එතනට මෙයා ආවා ඉතුරු දෙන්න ඍණ කරනවා මොනවද තමයි වදින A ඉන්වර්ස් කියන න්‍යාසය එතන මේක අර මෙතින් අර අවයව හතර මෙතන යම්කිසි මේ තාත්වික අගයක් එකයට A ගේ ඩිටර්මිනන්ට් එක කියන එක එතන මේකෙන් තාත්වික අගයක් නෙන්නේ එතකොට මෙන්න මේ තාත්වික අගය බිඳු වුණොත් මෙයාගේ බිඳු වුණොත් A ඉන්වර්ස් පවතින්නේ නැහැ. එහෙනම් අපිට මෙහෙම එකක් කියන්න පුළුවන්. මේක තියෙදි හරිද? ඔයගොල්ලෝ විභාගෙදී මේව හදන්න ඕනේ. මම පොඩි ඒ කියන්නේ එකපාරම කියන්නේ නැතුව දෙයක් කියන්නේ. A ඉන්වර්ස් පැවතීමට නම් එයාගේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව විය යුතුයි. ඒකයි කතාව. මේ කතාව කියන්න ඕනේ ඔයගොල්ලෝ පේපරේ ලියනකොට මේක කිව්ව නම් ඇති මේවා කියන්න ඕනේ. මේ ඔයගොල්ලන්ගේ ඔළුව වැඩ කරන්න ඕනේ. ඒවල මේ A ඉන්වර්ස් පැවතීමට නම් ඒකේ ඩිටර්මිනන්ට් එක අසමාන බිඳුව වෙනවා. ඒ හින්දා අපේ එකට අදාළව ඩිටර්මිනන්ට් එක අරගෙන අසමාන බිඳුවයි කියලා ගත්තොත් ඒකට ගන්න පුළුවන් අගයන් සෙට් එක එනවා. හරි. ඒතකොට මම ගන්නවා මෙහෙම. දෙවාරයක් 1 හරිනේ. ඍණ 3 වාරයක් A අසමානයි බිඳුව. ඒකට A අසමානයි 2 බෙදීම 3. ඒට 2 බෙදීම 3 හැර වෙන ඕන අගයක් ගත්තොත් A ඉන්වර්ස් පවතිනවා. ඔක තමයි කියන්නේ. එහෙනම් A ඉන්වර්ස් පැවතීමට A සඳහා ගත හැකි අගයන් ගත්තොත් ඒක එන්නේ මම ලේසියෙන් ලියනවා අර දැන් මේක කියලා තිබ්බනේ ඒට තාත්වික සංඛ්‍යා තමයි ගන්න පුළුවන් කියලා. ඒතර ඒට තාත්වික සංඛ්‍යා නම් ගන්න පුළුවන්. තාත්වික සංඛ්‍යා කුලකයෙන් මෙන්න මේ කියන අවයව විතරක් හරිද? අඩු කරා නම් හරි. කියන්නේ අසමාන A අසමානයි 2 බෙදීම 3නේ. ඒ කියන්නේ ඒට 2 බෙදීම 3 ගත්තොත් මේක බිඳුව වෙනවනේ. ඒතර බිඳුව නොවෙන අගයන් ටික මට ඕන. එතන අඩු කර දෙන්න හරි නේද? මෙතන එක තේරුණා කියලා. එතකොට තාත්වික සංඛ්‍යා කුලකයෙන් 2 බෙදීම 3 කියන අවයව අඩු කර දෙන්න නම් මේ තියෙන A වෙනුවෙන් ගන්න පුළුවන් සම්පූර්ණ අගයේ කුලකය. මේවා ඕන අගයක් ගන්න පුළුවන් A ඉන්වර්ස් පැවතීමට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර දැන් තර්කයක් තියෙනවා. හරිද? නිකම්ම කිව්වේ නැහැ. පැවැත්ම කියලා තියෙනවා. මේ දේවල් මත තමයි ඔය ගොඩ එකලා තියෙන්නේ. හරි. එතකොට කියනවා පස්සේ කියන මෙන්න මේ පැත්තේ ඇවිල්ලා සිම්පල් A ඇසුරෙන් AB සොයන්න කියලා. එතන මේ ටික ලියා ගන්න පුළුවන්. සිම්පල් A ඇසුරෙන් AB සොයන්න කියලා කියනවා. එතන AB කියන එක ගැන හොයන්න එපා අපි. AB කියන එක අපි හොයන්න ඕන. දැන් මම තිරේ ලියා ගන්න. මෙතන A න්‍යාසෙ මොකද ලියා ගන්නවා? 2A 3 1 කියලා. දෙකේ න්‍යාසයක් මම ගණයක් දා ගන්නවා. පැහැදිලිව කියලා දෙන්න. එතකොට B කියන න්‍යාසෙ ලියා ගන්නවා. 2 1A 1 4 1 කියලා.
දෙක එක ඒ එක හතර එක කියලා. එක දෙකේ තුනේ න්‍යාසයක්. එතකොට න්‍යාස දෙක ගුණ කරන්න නම් මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕනේ. හරිද? මම ලොකු වැඩ විස්තර කියන්න යන්නේ නැහැ. ඒක එතකොට මේක දිග්ගැස් වෙනවා. එතන මම මූලික අයිඩියා එක කියන්නේ. මේ දෙක සමාන නම් විතරයි ගුණ කරන්න පුළුවන්. එතකොට අලුතෙන් හැදෙන න්‍යාසය ගන්න වෙන්නේ දෙකේ තුනේ න්‍යාසයක්. දෙකේ තුනේ න්‍යාසයක් තමයි හැදෙන්නේ. එතකොට න්‍යාස ගුණ කරනකොට කරන්නේ මෙයාගෙන් ගුණ කරලා එකතුව මෙයාගෙන් ගුණ කරලා එකතුවට ඒ කියන්නේ දෙන්න එකතුව ගන්නවා. කියන්නේ ඊට පස්සේ පටලවන්න දන්නේ. දෙවාරයක් දෙක ධන ඒ වාරයක් එක. මම පළවෙනි එක ටිකක් දීර්ඝව ලියලා තියෙනවා. ඊට ටික මම මේ ලියනවා ටිකක් කෙටියෙන් හිතින් සුළු කරලා මේ දෙවාරයක් එක ධන ඒ වාරයක් හතර කියන්නේ දෙක ධන හතරයි ඒ. දෙවාරයක් ඒ ධන ඒ වාරයක් එක කියන්නේ තුනයි ඒ. තුන් වාරයක් දෙක ධන එක් වාරයක් එක හතයි. තුන් වාරයක් එක ධන හතර වාරයක් එක හතයි. තුන් වාරයක් ඒ ධන එක් වාරයක් එක තුනයි ඒ ධන එකයි. මම ඒක පොඩ්ඩක් ඉක්මනට ගත්තා. එතකොට ඔය ටික ගුණ කරලා ගන්න පුළුවන්. මේක තව එක පේලියක් සුළු කරනවා මේ සුළු කිරීම තියෙන නිසා මේක හතර ධනයනේ. මේක නම් සුළු වෙන්නේ නැහනේ. දෙක ධන හතරයි ඒ. මේක තුනයි ඒ. මේක 7 3 ඒ ධන 1. හරි. ඒතර මේ දිනේ AB න්‍යාසය capital AB කියන න්‍යාසය simple A ඇසුරේ. මෙතන A ඇතුළේ තියෙනවනේ. හරි. එතකොට අපෙන් ඕක අහන මුලින් පස්සේ තව කියනවා BT AT සමානයි C වන පරිදි simple A යකින් නිර්ණය කරන්න කියලා. මෙතන පොඩි වැදගත් කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ කතා කරලා ඇති ගොඩක් අය මෙන්න මෙහෙම එකක් BT AT හරි මෙයා C ට සමාන වෙන්නේ නැහැ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක කරන්න කියන්නේ මම කියන්නේ සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නම් අපි ආපහු B ගේ න්‍යාසය පෙරලලා එයා ಗುಣ කරන්න ඕනේ ඒකේ න්‍යාසය පෙරලපු එකෙන් කියලා. හරි එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න අවශ්‍ය නැහැ. න්‍යාසවල ප්‍රොපර්ටි එකක් තියෙනවා මෙහෙම එකක්. AB ගේ T කියන එක්කෙනා සමාන වෙනවා BT AT ට. මොනවාම එකක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ යම්කිසි ફોකස් එකක් තියාගෙන තමයි මේක මේ AB හොයන්න කියන්නේ. හරිද? AB හොයන්න කියන්නේ මෙන්න මේ ගැන එකක් තියාගෙන වෙන්න ඕන. එතකොට අපිට ගන්න පුළුවන් මේක වෙනුවට මෙන්න මේ ප්‍රොපර්ටි එකෙන් අපි මේක ගොඩක් වෙලා උගන්වන ප්‍රොපර්ටි කීපයක්ම තියෙනවා ට්‍රාන්ස්පෝස් එක සම්බන්ධව ඉන්වර්ස් එක සම්බන්ධව ඊට පස්සේ ඩිටර්මිනන්ට් එක සම්බන්ධව ඒවා උගන්වනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මේක වෙනුවට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් අපි AB හොයන්න තියෙන්නේ. මට පුළුවන් මෙයාට දාන්න AB ගේ T කියලා. සමානයි C කියලා. ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතකොට මෙයාගේ ට්‍රාන්ස්පෝස් එක හොයාගන්න දැන් මෙතන AB නේ. එතනගේ ට්‍රාන්ස්පෝස් එක කියන්නේ යාගේ තේලී తీරේ මාරු කරන්න. ඒ කියන්නේ දෙකේ තුනේ න්‍යාසයක් තියෙන එක තුනේ දෙකේ න්‍යාසයක් බවට පත් වෙනවා. ඒතර මම ක්ලියර් ලියුවොත් 4 ධනයේ මේ ටික පල්ලෙහාට ලියන්න. 2 ධන 4යි මේ 4යි 3යි මේ ගත්තොත් 7 3යි ධන 1. ඔහොම එනවා. එතන AB ගේ T කියන්නේ AB න්‍යාසයේ පෙරළුම ට්‍රාන්ස්පෝස් එක. ඔක සමාන වෙනවා C කියන න්‍යාසෙට. C කියන න්‍යාසෙට දීලා තියෙනවා. මෙතන බලන්න. දෙදෙන න්‍යාස දෙකක් සමාන වෙනවා කියන්නේ අනුරූප තැන් වල අනුරූපාවයව සමාන වෙනවා. හරි. ගොඩක් ඒවා වගේ සමාන වෙනවා. කීප දෙනෙක් විතරක් සමාන නැතු විදිහට වගේ පේන්න ඉන්නවා. ඒ දෙන්න අපිට සමාන කරලා ඒ හැගේ හොයාගන්න පුළුවන්. බලන්න මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. මෙයා සමාන වෙන්න ඕන. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. මෙයාට සමාන වෙන්න ඕන. හරි. කියන්නේ යම්කිසි ඒ අගයකදී ඔන්න අර සමාන වෙන්න ඕන කිව්ව තැන් දෙකේ ඒවා සමාන වෙලා ඒට අගයක් එනවා. එතකොට අපි චෙක් කරොත් ඒ දෙකම ඕනනම් චෙක් කරලා බලමු. දෙකෙම එක වගේ එනවා. නැත්නම් බෑනේ. මෙතෙන් එනවා a සමාන 1යි. මෙන්න මෙතන අනුරූපාවය දෙක සමාන කරොත් a සමාන 1යි නේ. 6න් දෙකක් ගියාම 4යිනේ. 4යි 4ෙන් බෙදුනම 4යි 4ට සමාන වුණාට පස්සේ 4ෙන් බෙදුනට පස්සේ a සමාන 1යි. මෙතන ගත්තොත් 3යි ධන එක 4ට සමාන වෙනවා. එකක් චෙක් කරාම ඇති. මම මේ වැඩිදුර තේරුම් ගන්න කෙනෙක්ට කියලා දෙන්නේ. එහෙම වෙන්න ඕන කියලා. a සමාන 1යි. හරි. එකකට චෙක් කරා නම් හොඳටම ඇති. කියන්නේ අපි හරියටම අපේ ඥානසය හරියටම මේ කියන්නේ කොහේ හරි වැරද්දක් නැතුව කරගෙන ආවද කියලා චෙක් කරගන්න හොඳ වැඩක්. ඒ කියන්නේ අපිට මෙයාට සමාන වෙනවා. මෙයාට සමාන වෙනවා. එකම එයාගයකදී. එයාගයන් දෙකක් තියෙන්න බෑනේ. මොකද මේ යම්කිසි එයාගයක් හදලා දානකොට මෙතෙන්ට එනකොට එයාගයන් දෙකක් තියෙන්න බෑනේ. එහෙනම් ඔයගලන්ට වැරද්දක් වුණාද කියලා චෙක් කරගන්න හොඳම වැඩක් තමයි
ඒ කියන්නේ මෙතන කීපයක් වෙනවා කීපෙම චෙක් කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ උත්තරේ හරි කියන එක හොඳටම පැහැදිලි වෙනවා. ඒ වගේ දෙයක් වුණාට පස්සේ. මහා වෙලාවක් යන වැඩ නෙවෙයි. හරි. එතකොට එහෙම කරගන්න පුළුවන්. ඒතර සිම්පල් A සමානයි 1යි. හොඳ අගයක්. ලේසි අගයක්. හරි. මම මෙන්න මේ කොටස චුට්ටක් මකනවා. මේ කොටස මකනවා ඒක. හරිනේ. එතකොට මට පුළුවන් ඊළඟට කොටසට යන්න දැන් එහි මෙමාගේ සඳහා ඒරින A ඉන්නස් 3යි බව පෙන්වන්න. හරි. මේ වැඩේ කරන්න කලින් මට මේ සිම්පල් A අගයට අදාළව මම ඒ ලියා ගන්න ඕනේ 2 1 3 1 කියලා. මෙයාගේ ඩිටර්මිනන්ට් එකයි හරි. ඩිටර්මිනන්ට් කියන්නේ දෙවාරයක් එක ඍණ තුන් වාරයක් එක ඍණ එකයි. මෙයාගේ ඉන්වර්ස් එකයි මම හොයාගන්න. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. දැන් මම ඒකට ඔක්කොම ඒක පාර හදලා තියෙනවා. ඒකට මම ප්‍රධාන විකරණ දෙන්න මාරු කරනවා 1 2 අනිත් දෙන්න ඍණ කරනවා ඍණ 1 ඍණ 3 මේ ඍණ එක ඇතුළට ගුණ කාට පස්සේ එන්නේ ඍණ 1 1 3 2 ඍණ 2 කියන. ඔන්න ඔතන ඒ ඉන්නස් එන්නේ. හරි. ඒතර ඒ ඉන්නස් එන්නේ මෙන්න මෙහෙම. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ ඒ ඍණ ඒ ඉන්නස් 3යි කියලානේ. අපි මේක වම් පැත්ත කරමු. නිකන් බව පෙන්වීමක් වගේ නිකන් අර ඔයගොල්ලෝ ත්‍රිකෝණමිතිය නිකන් සරල සාමයක් වගේ එකක්. සරල සාමයක් නෙමෙයි මේක. ඒ වගේ නිකන් හිතුවොත් මේක අපේ අනිත් පැත්තෙන් එක පැත්තකින් අනිත් පැත්ත පෙන්වනවා. ඒතර ඒක කියන්නේ 2 1 3 1 ඒ අඩු වෙන්න ඕන. එන්න මූ ඍණ 1 1 3 ඍණ 2 තමයි. එතකොට අඩු කරන්න මම පොඩි පේලියක් තියෙනවා එහෙම කෙනෙක්ට එකපාර දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. 2 ඍණ 1 කියන්නේ 3යි. 1 ඍණ 1 කියන්නේ 0යි. 3 ඍණ 3 කියන්නේ 0යි. 1 ඍණ 2 කියන්නේ 3යි. අමෙන් 3යි. හරි. I කියන්නේ 2 2 ඥාසයක් ලු. 2 2 ඒකක ඥාසෙලු. හරිනේ. මෙයාගේ ඒකක ඥාසය 2 2 ඒකක ඥාසය කියන්නේ 1.1 කියන එක. හරි. ඒ අනුව මේකේ වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය උත්තරේට එනවා. ඒ කියන්නේ අපි වැඩේ හරියට කරලා තියෙනවා. කියන ඔයා හරියටම වැඩේ කරාද කියලා චෙක් කරගන්න තියෙන හොඳම විදියක් තමයි අර මේ වගේ තැන් වලින් චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ උත්තරය තාව නම් ඔයාගේ සිම්පල් එකගේ හරියටම හරි කියලා නිර්ණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි සංකීර්ණ සංඛ්‍යා කොටසේ BC කොටස් වලින් ඉස්සරහටදී වීඩියෝ එකක් දාන්න. ඒක බලන්න.